ආයුබෝවන් තෙරුවන් සරණයි. අප භාග්‍යවත් වූ අරහත් වූ බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේට නමස්කාර වේවා. වසර 2567ක ඉතිහාසයක් ඇති ලොව පැරණිතම වෘක්ෂයන් අතරින් එකක් වන ජයශ්‍රී මහා බෝ සමිඳුන් ජීවමාන සාධකයක්සේ බෞද්ධයින් විසින් සලකනු ලබනවා. එවන් පූජනීය වූ වන්දනීය වූ ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ වෙත රාවණා මාසික අනුරාධපුර වන්දනා චාරිකාවේ බැතිමතුන් විසින් දුර්ලභ ඖෂධ 108කින් සමන්විත ගිලන්පසමය පූජාවක් පැවැත්වීම සඳහා සූදානම් වන ආකාරය සිත් ගන්නාසුළු දසුණක් වුණා. නොපැකිලව නිර්ලෝභීව නොපසුබට උත්සාහයෙන් යුතුව මෙම දුර්ලභ ඖෂධයන් ඒක රාශී කොටගෙන ඒවා පූජාව සඳහා මනාව සකස් කොට මෙසේ පූජාව සකස් කරනු ලබනවා. ඒ සඳහා ඔවුන් ඉතා යහුසුලුව සමගියෙන් සමාදානයෙන් යුතුව කටයුතු කරන ආකාරය පින්බරයි. බෝමලුව ඇමදීමත් මහත්ඵල මහානිසංස ලබා දෙන පුණ්‍ය කර්මයක්. මිලිඳු රජු හා නාගසේන රහතන් වහන්සේ අතර පැවති සංවාදයක් එනම් මිලින්ද ප්‍රශ්නය නැමැති ග්‍රන්ථයෙහි මේ පිළිබඳව සඳහන් වෙනවා. ඉතා ගෞරවයෙන් යුතුව සකසාගත් මෙම පූජා වස්තුව බෝධීන් වහන්සේ වටා පැදකුණු කොට බෝධීන් වහන්සේ අසල ඇති විහාර මන්දිරයේ තැන්පත් කරනු ලබනවා. ඒ සඳහා නම කීමට අවසර වැවඩ ගෞරවනීය පූජනීය වැවඩ ආලෝකා මෙහෙණින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ බැතිමතුන් ගමන් කරන ආකාරයයි මේ දකින්නේ. බාල මහලු උස් පහත් කිසිදු ભેදයකින් තොරව බැති සිතින් බෝධීන් වහන්සේ පැදකුණු කරන බැතිමතුන් පිරිස ඔබට මෙහිදී දැකගත හැකියි. බෝධීන් වහන්සේ වෙත ඉතා දුර්ලභව සිදු කරනු ලබන ශබ්ද පූජාව මෙම අවස්ථාවේදී අප විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව තැන්පත් කරන ලද පූජාවන් මෙහෙණින් වහන්සේගේ මෙහෙයවීම යටතේ පූජා කරනු ලැබුවා. ඉන් රැස් කරගත්තා වූ මහත් කුසල සම්භාරය සියලු ලෝවැසි සත්වයාට අනුමෝදන් වේවා. ඒ සඳහා වැඩම කරලා ඊට පස්සේ අර එන ජනකාය ඊටාම දුක් බලව නැවත ආපස්සට හැදලා යනවා.
දකින්න අපේ ආනන්ද මහරහතන් වහන්සේ පස්සේ කියනවා මේ මහතුන් වහන්සේ මේ එන ජනකායේ ඉඳන් උඩටපත් වෙලා ආපසු හැරිලා යනවා තෙක්මන් මහතුන් පූජාවන් ගෙනාරමික තැන්පත් කරන්න තැනක් මින් අනතුරුව වන්දනා කිරීමට යෙදුණු ලංකාරාම චෛත්‍යරාජානන් වහන්සේ පිළිබඳ දසුන් වෙනත් වීඩියෝවකින් ඔබට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. රාවණා මාසික වන්දනා චාරිකාව සමග එක්ව ඔබටත් මෙසේ අති මහත් පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීම සඳහා සහභාගී විය හැකියි. ඒ සඳහා තිරයේ දිස්වන දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දෙන්න. ස්තුතියි. තෙරුවන් සරණයි.